මේ දවස්වලදී ෆෝන් එක නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මේක ඩොපමයින් ඩිටොක්ස් කියන තත්වයට පාදක වෙනවා කියලා කියනවා සයිකොලොජිස්ට්. ඒක මොනවද කියලා බලමු. ඒත් වශයෙන්ම දැන් හැම දෙයක්ම අපි ෆෝන් එකෙන් කරන්න පුළුවන්. හරි. නමුත් සෝෂියල් මීඩියා කියන එක තියෙනවානේ. ඉතින් සෝෂියල් මීඩියා කියන එක FB එකයි WhatsApp එකයි මේවා නැතුව දැන් ජීවිතයක් නැත වගේනේ දැන් තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔතනදී අපේ මනසට සතුටක් කියන එක නැත්නම් රිලැක්සේෂන් කියන එක දෙනෙන්නේ ඔව බැලුවොත් පමණයි. උදේ නැගිට ගමන්ම අපේ බොහෝ අය දැන් ඉස්සලාම බලන්නේ FB එක නැත්නම් WhatsApp එකේ. ඉතින් එව්ව බලන්නේ නැත්නම් එයාලට මොනෝදෝ එකක් වගේ නේද? ඕකට තමයි කියන්නේ ඩොපමයින් ඩිටොක්ස් කියලා. ඉතින් ෆෝන් එකට විතරක් නෙමේ මොකක් හරි අපිට සතුටක් දෙනවා කියනවානේ. ඒ ෆීලිං එකට තමයි කියන්නේ ඩොපමයින් වැඩි වුණා කියන එක. ඉතින් ඩොපමයින් කියලා කියන්නේ අපේ බ්‍රේන් එකේ තියෙන නියුරෝ ට්‍රාන්ස්මීටර් නැත්නම් හෝමෝන් එකක්. සිම්ප්ලි කියුවා නම් කෙමිකල් එකක්. රසායන ද්‍රව්‍යයක්. ඒ රසායන ද්‍රව්‍ය නිසා තමයි අපිට සතුට කියන ෆීලිං එකක් දැනෙන්නේ. දැන් අපි රිලැක්ස් වෙලා ඉන්නවා. සමහර විට අපි සතුටින් ඉන්නවා. හැම එක්කනත් එක්කම අපි සතුටින් කතා බහ කරනවා කියලා කියන ඒ හැම එකටම පිටිපස්සේ තියෙන ඒ කෙමිකල් එක තමයි. ඒ කෙමිකල් එක අඩු වෙනකොට තමයි අපිට තරහ ඇති වෙන්නේ. අපිට එපා වෙන ගතිය ඇති වෙන්නේ. ඒ වගේ දේවල් වෙන්නේ අර ඩොපමයින් කියන කෙමිකල් එක අඩු වෙනකොට. දැන් මේ මොඩර්න් යුගයේදී වෙලා තියෙනවලු දැන් පොඩි අයට විතරක් නෙමෙයි ලොකු අය වුණත් දැන් එයාලා ෆෝන් එකෙන් තමයි හැම දෙයක්ම බලන්නේ හැම තොරතුරක්ම දැනගන්නේ. ඒක හරි. නමුත් මේ ෆෝන් එක නැතුව ඉන්න බෑ වගේ තත්වයක් උදා වෙලා තියෙනවා කියලා තමයි දැන් රිසර්චර්ස්ලා සයිකොලොජිස්ට්ලා කියන්නේ. ඕක තමයි මේ ඩොපමයින් ඩිටොක්ස් කියන්නේ කන්සෙප්ට් එකට පාදක වෙලා තියෙන්නේ. ඉතින් මේක මොනවද වෙන්නේ අපිට කියලා බලමු. මේකෙන් එත් වශයෙන්ම අපිට මානසිකව ප්‍රශ්නයක් උදා වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ දන්නවද? දැන් කරන්ට් එක ගියා කියමුකෝ. දැන් දිත්වා සුලිකුණාට කාලේදී ඔයාලා දන්නවා කරන්ට් නැතුව හිටියා. ඉතින් දවස් දෙකක් තුනක් ඉන්නකොටම අනේ එපා වෙනවා වගේ ගතියක් ආවනේ අපි සියලු දෙනාටම. එයි ෆෝන් එක charge කරන්න විදියක් නැහැනේ. ඉතින් ඒ වගේ තත්වයක් උදා වෙනවා නම් අපේ ජීවිතේට ඒක නෙගටිව් විදියට බලපෑමක් කරන්න පුළුවන් කියන එක තමයි මේ ඩොපමයින් ඩිටොක්ස් කියලා කියන්නේ. ඉතින් මේක මිදෙන්න කොහොමද? ඉතින් ෆෝන් එක නැතුව මේ මොඩර්න් ජීවිතයක් කියන එක නැත කියන එක ඇත්ත. ඉතින් ෆෝන් එක හින්දා අපිට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. නමුත් මේ ෆෝන් එකේ එන්ටර්ටේන්මන්ට් පැත්ත තියෙනවානේ. ඒ කියන්නේ සෝෂියල් මීඩියා. දැන් අපි ෆෝන් එකෙන් ෆිල්ම් එකක් බලනවා කියන එක වෙන දෙයක්. අපි ෆිල්ම් එකක් බැලුවා ඒක රසවින්දා ඉවරයි. නමුත් සෝෂියල් මීඩියා කියන එක සාමාන්‍ය WhatsApp එකක් ගන්නකො WhatsApp එක අපි බිස්නස් එකට යූස් කරනවා නම් ඒක වෙන දෙයක්. එහෙම නැතුව නිකම් ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක හැම වෙලාවම අපි chat කරගෙන ඉන්නවා. නැත්තම් අපි මේ FB එකට ගිහිල්ලා ඒ පෝස්ට් එක නිතරම බලනවා. ඒක ප්‍රතිචාරයක් දක්වනවා කියන්නේ අපේ ඇක්ටිව් පාටිසිපේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි නිකම් බලනවා විතරක් නෙමෙයි අපි ප්‍රතිචාරයකොත් දක්වනවා. ඒ වගේ තමයි YouTube වීඩියෝ. දැන් අපි නිකන් YouTube වීඩියෝ එක බලලා නිකන් ඉන්නවා එකට වඩා අපි කමෙන්ට් කරනවා. ඒකෙන් අපිට මානසිකව පොඩි මේ රිලැක්සේෂන් නැත්නම් ප්‍රශ්නයක් බිහි වෙනවා නේද? ඉතින් වගේ තත්වයක් අපිව එබ්බැහි වෙන තත්වයට අපිව අරන් යනවාලු. ඉතින් ඒ කියන්නේ දැන් ෆෝන් එක නැතුව මට ඉන්න බෑ. මේ ෆෝන් එකකින් මේක බලන්න නැතුව නැත්නම් සෝෂියල් මීඩියා එක නැතුව මට ඉන්න බෑ. එහෙම හිටියොත් මට පිස්සු හැදෙයි වගේ එක ෆීලිං එකක් එනවනේ. ඕක තමයි ඩොපමයින් ඩිටොක්ස්. ඉතින් මේ මොඩර්න් යුගයේදී මේ ඩොපමයින් කියන්නේ අපි කියවනේ ඒ නියුරෝ ට්‍රාන්ස්මීටර් නැත්නම් කෙමිකල් කියලා. ඒ කෙමිකල් එකට මේ වගේ දේවල් අවශ්‍යමයි කියලා අපි නැවත ඕක කිරීම තුලින් අපි පණිවිඩ දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි එහෙම වෙන්නේ. ඒ හින්දා අපි මොනවද කරන්න ඕනේ? අපි ගොඩක් රිලැක්ස්. අපි ෆෝන් එක නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියන එක ඇත්ත. අපි ෆෝන් එක බලන්න ඕනේ, යූස් කරන්න ඕනේ. නමුත් ඒක ෆෝන් එක නැතුවත් මට ඉන්න පුළුවන්. ෆෝන් එක නැතුව දවස් දෙකක් තුනක්කුත් මට ඉන්න පුළුවන් වගේ තත්වයක් අපිට උදා කරගන්න පුළුවන් නම් මේකෙන් මිදෙන්න පුළුවන්ලු. එතකොට තව දුරටත් අපිට නිරෝගීව සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි සයිකොලොජිස්ට් කියන්නේ. ඒකට අපි කරන්න ඕනේ එකම එකක් තමයි එක්සර්සයිස්. ඉතින් මොකක් කරේ එක්සර්සයිස් එකක්.
ගොඩක් කට්ටියට දුවන්න බෑ ඉතින්. නමුත් පොඩි වෝකින් එකක්. ඒ වගේ මොකක් හරි එක්සර්සයිස් එකක් අපි කරනවා නිතරම. ඒ වගේ තමයි අපි මෙන්ටල් දැන් භාවනා කියන එක ඒ වගේ දේවල් ගොඩක් අය කරන්නේ. නමුත් ඒ පුළුවන් නම් ඒක කරනවා නැත්නම් මොකක් හරි අපේ බ්‍රේන් එකට වැඩ දෙන දේවල් ඉතින් ෆෝන් එක යොදවලත් අපිට කරන්න පුළුවන්. බ්‍රේන් එකට අපේ මොළයට වැඩ දෙන දේවල්. ඒ වගේ තමයි මොකක් හරි ගාඩ්නින් වගේ පොත් කියවීම දැන් පොත් කියවීම පත්තර කියවීම කියන එක නැතම නැත නේද? දැන් ෆෝන් එකේ අපිට පත්තරේ කියවන්න පුළුවන් තමයි. නමුත් අපි ඇත්තටම ෆිසිකලි අපි පොඩ්ඩක් පත්තරේ කියවන්න පුළුවන් නම් අපේ ළමයිත් එක්ක මේ ආශ්‍රය කරන්න පුළුවන් නම් යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න පුළුවන් නම් ඒ වගේ දේවල් අපි කරනකොට අපි ගොඩක් සෝසියලි අපි ලං වෙනවලු. ඉතින් එහෙම කරනකොට මේ ෆෝන් එකට එබ්බැහි වෙන තත්වය අඩු වෙනවා. එතකොට මේ ඩොපමයින් ඩිටොක්ස් කියන එක ෆෝන් එකට අදාළ ඩොපමයින් ඩිටොක්ස් කියන එකට අපිට අඩු කරගන්න පුළුවන් කියලා තමයි මේ අලුත්ම රිසර්ච් එක අපිට කියලා දෙන්නේ. ඒ හින්දා මේ වීඩියෝ එකකින් අපි ඔයාලට ගෙනාපු පණිවිඩය තමයි මොනවද මේ ෆෝන් එකට අදාළ ඩොපමයින් ඩිටොක්ස් කියලා කියන්නේ, ෆෝන් එකට එබ්බැහි වීම කියලා කියන මොනවද, ඒකෙන් මිදෙන්න කොහොමද කියලා පොඩි පණිවිඩයක් තමයි අපි ගෙනාවේ. මේ වගේ වීඩියෝස් අපි නිතරම මේ channel එකෙන් ගේනවා. ඒ හින්දා අපිත් එක්ක රැඳී සිටින්න, අපේ වීඩියෝස් ටික like කරන්න, share කරන්න.